හෙලෝ හැමෝම ආදරයෙන් පිළිගන්නවා මගේ YouTube channel එකට. මම කලින් වීඩියෝ එකක් දැම්මා අපිට එක්සෑම් එකට තව දවස් 25ක් වගේ කාලයක් ඇතුළත අපි කොහොමද එක්සෑම් එකට රෙඩි වෙන්නේ, ඒ වගේම තමයි අපි කොහොමද දවසකට මහන්සි වෙන්න ඕනේ, පැය ගාන කීයද, ඒ වගේ දේවල් මම කතා කරා. ඉතින් ඒ වීඩියෝ එකට ගොඩක් කට්ටිය කමෙන්ට්ස් දාලා තිබ්බා. ඉතින් හැමෝටම thank you ඔයාලගේ කමෙන්ට් වලට. ඔයාලගේ කමෙන්ට්ස් නිසාම මම හිතුවා අද වීඩියෝ එකේ කතා කරන්න කියලා. දැන් මම ඔයාලට කලින් කිව්වනේ සාමාන්‍යයෙන් අපි දවසකට පැය 15ක් වගේ අපේ පාඩම් වැඩ ටික කරන්න ඕන කියලා. ඉතින් මම හිතුවා දැන් අපි දවසක් ඇතුළත කොහොමද පැය 15ත් 18ත් වගේ කාලයක්, ඒ වගේ පැය ගාණක් අපි කොහොමද කම්මැලි නැතුව මේ දවස්වල වැස්සත් එක්ක කට්ටිය දැන් කම්මැලි වෙලා ඉන්නේ. අපිටත් එක්සෑම් එක තිබ්බේ හරියටම වැස්ස දවස් ටික සෙට් වෙන්න තමයි අපිටත් එක්සෑම් එක තිබ්බේ. අපිටත් ඉතින් ওই කම්මැලිකම ওই විදිහටම දැනුණා. ඒ වුණාට කම්මැලිකම කියලා අපි මේ වැඩේ අතහරින්න බෑනේ. අපි අනිවාර්යයෙන් මේ මැච් එක ගහන්න ඕනේ. ඒකින්ද මම ඔයාලට කියන්නම් අද කොහොමද පැය 15ක් අපි කම්මැලි නැතුව අපේ වැඩ ටික මේ දවස් ටික ඇතුළත අපේ වැඩ ටික කරගන්න කියලා. ඔයාලට මම මුලින්ම කියන්නම් දැන් ඔයාලා දැන් මේ දවස් ටිකේ ඔයාලට මම මොකද කරන්න කියලා හිතා ගන්න බැරුව, ඒ කියන්නේ මට දැන් පාඩම් කරපු ඒවත් මට දැන් කිසිම දෙයක් මතක නැහැ. දැන් මට පාඩම් කරන්න නැත්තම් ගොඩක් දේවල් තියෙනවා. තව පාස් පේපර්ස් තියෙනවා මට කරන්න. මට දැන් කිසිම දෙයක් කරගන්න බැරුව මගේ ඔළුව දැන් හොඳටම අවුල් වෙලා තියෙන්නේ කියලා. අන්න එහෙම දැන් හිතන කට්ටිය ඉන්නවනේ. එතකොට මම ඔයාලට මුලින්ම කියන්නම් ඔයාලා මුලින්ම කරන්න ඕනේ, ඒ කියන්නේ දැන් ඔයාලට තාමත් ආරම්භයක් ගන්න තේරෙන්නේ නැත්තම්, ඒ කියන්නේ අපි කොහොමද මේක කරගන්නේ කියලා දැන් අර දෙගිඩියාවකින් ඉන්න කට්ටිය ඉන්නවනේ. ඒ කියන්නේ දැන් ඔයාලට කිසිම දෙයක් ඔළුවට යන්නේ නැහැ. එතකොට මම මොනවා කරන්නද, මට මේ ගේම් එක ගහගන්න බැරි වෙයිද? එහෙන් අම්මලා කෑ ගහනවා. එතකොට තව මගේ ක්ලාස් එකේ සර්ලා මං ගැන බලාපොරොත්තු තියාගෙන ඉන්නවා. එතකොට ඒ වගේම මගේ බලාපොරොත්තු මං ආස් කැම්පස් එකේ මට යන්න බැරි වේද කියලා. අන්න ඒ වගේ ඔයාලට මේ වෙලාවේ ප්‍රශ්න ගොඩක් ඔළුවේ තියෙනවා කියලා මම දන්නවා. ඉතින් මම ඔයාලට කියන්නම් පළවෙනිම දේ විදියට ඔයාලා මුලින්ම කරන්න ඕනේ, මේ වගේ මුකුත්ම හිතාගන්න බැරි කෙනෙක් නම් ඔයාලට පාඩම් කරන්න දැන් උදේ පාඩම් කරන්න ගත්තොත් ඔයාලට දැන් පාඩම් කරන්නවත් හිතෙන්නේ නැහැ. අපිට කල්පනා කරන්න හිතෙනවා පොත් මේසෙ ළඟට අවිල්ලා මට පිස්සු වගේ, මම දැන් මොකද කරන්නේ මේකට, මට තේරෙන්නේ නැහැ මම මොනවද කරන්න කියලා. අන්න ඒ වගේ ඔළුව අවුල් වෙලා ඉන්න කට්ටිය මම කියන්නේ ඔයාලා මුලින්ම ඔයාගේ පොත් මේසේ පිළිවෙලකට අස් කරගන්න. ඒ කියන්නේ දැන් ඔයාලගේ සබ්ජෙක්ට් තුනට අදාළ දේවල් විතරක් ඔයාලා අනිවාර්යයෙන්ම පාඩම් කරන්න ඕනේ දේවල් ටික විතරක් ඔයාගේ පොත් මේසෙන් ඔයා පිළිවෙලකට තියාගන්න ඕනේ. දැන් සමහර කට්ටියගේ තියරිත් ගොඩ ගහගෙන, රිවිෂනුත් ගොඩ ගහගෙන, පාස් පේපර්ස්ුත් ගොඩ ගහගෙන, තව ක්ලාස් 2-3කට යන ළමයි ඉන්නවනේ. එයාලගේ ඒවත් දැන් හැම ක්ලාස් එකකම ඒවා දැන් ගොඩ ගහගෙන ඉන්න ළමයි ඉන්නවා. ඒකින්ද ඔයාලා මේ දේවල් අයින් කරලා ඔයාට ඕනේ දේවල් ටික විතරක් අරගෙන පාඩම් කරන්න ඕනේ මොන වගේ දේවල්ද කියලා බලලා ඔයාලා මුලින්ම ඔයාගේ පොත් මේසේ පිළිවෙලකට අස් කරගන්න ඕනේ. ඔයාගේ සබ්ජෙක්ට් තුනට අදාළ ඔයාට පාඩම් කරන්න ඕනෙමයි කියලා හිතෙන දේවල් ටික විතරක් ඔයාගේ පොත් මේසෙන් පිළිවෙලකට අස් කරගන්න. ඊට පස්සේ මම ඔයාලට කියන්නම් දෙවෙනි එක ඔයා දැන් අනිවාර්යයෙන්ම දැන් උදේ පාඩම් කරන කෙනෙක් නම් ඔයාලා ඒවා දන්නවනේ. දැන් මට උදේ පාඩම් කරන්න, රෑ පාඩම් කරන්න කියලා මට එහෙම ඔයාලට එහෙම කියන්න බෑ. ඔයාලා දැන් දන්නවනේ ඔයාලගේ පාඩම් කරන සිස්ටම් එක කොහොමද කියන්නේ. ඉතින් ඔයාලා පාඩම් කරන්න මුලින්ම ඉඳ ගන්න වෙලාවේ ඔයා හිතන්න මම අද දවසේ ඇතුළත මෙන්න මේ ටික කොහොම හරි මම ඉවර කරගන්නවා. මේ පාඩම මම අද දවසේ ඇතුළත කොහොම හරි ඉවර කරගෙන තමයි මම මෙතනින් නැගිටින්නේ කියලා ඔයාලා ටාගට් එකක් තියාගන්න. එතකොට ඔයා ඒක පාඩම් කරලා ඉවර වෙලා ඔයා පාඩම් කරලා ඉවර වෙච්ච ටිකෙන් ඔයා බලන්න පාස් පේපර්ස් වල මොනවද කලින් අපිට මේ වගේ මෙන්න මේ පාඩමෙන් කලින් මොනවද අහලා තියෙන ප්‍රශ්න. එතකොට මම කොහොමද මේ ප්‍රශ්නෙට මම උත්තර ලියන්න ඕනේ? මේකට ලකුණු දීලා දෙන්නේ කොහොමද පාස් පේපර්ස් වල? ඒ වගේම ඔයා මාක් ස්කීම් එක අරගෙන පුළුවන් කට්ටිය බලන්න
කොහොමද මේකට ලකුණු දීලා තියෙන්නේ? ඒවා ටික ඔක්කොම බලලා ඔයා ටාගට් එකක් තියාගෙන වාඩි වෙලා ඔයාගේ වැඩ ටික කරගන්න. ඒ කියන්නේ මේ දවස ඇතුළත ඔයා මෙන්න මේ ටික අනිවාර්යයෙන්ම ඉවර කරගන්නවා කියන අදිෂ්ඨානයෙන් වාඩි වෙලා ඔයාගේ වැඩ ටික පටන් ගන්න. එතකොට ඔයාට දවස ඉවර වෙනකොට ඔයාලට ලොකු නිදහසක් ඒ කොළුවට මම අද දවස ඇතුළත මේ පාඩම ඉවර කරගත්තා. දැන් මට මේ පාඩමේ මොන ප්‍රශ්නයක් වුවත් මට කිසිම ප්‍රශ්නයක් නැහැ. මට මේකට උත්තරේ කොහොම හරි ගැට ගහ ගන්න පුළුවන් කියලා ඔයාලට ඒක සහනයක් දැනෙනවා. මම කලින් වීඩියෝ එකේ කතා කරා වගේ ඔයාට පාඩම් කරන්න හිතෙන්නේ නැති වෙලාවට, කම්මැලි වෙලාවට ඔයාගේ රිසල්ට් එන දවස ඔයා මතක් කරගන්න. ඔයාගේ රිසල්ට් එක ඇවිල්ලා ඔයාට A3ක් ඇවිල්ලා ඔයා කැමති ඩිස්ට්‍රික්ට් රෑන්ක් එක ඔයා දාලා ඒ වගේම ඔයාට හොඳ ඉසෙඩ් ස්කෝර් එකක් ඇවිල්ලා ඔයාගේ අම්මයි තාත්තයි සතුටු වෙනවා, ඔයා සතුටු වෙන එක ඔයා හිතින්ම අවා ගන්න. එතකොට අපිට පාඩම් කරන්න ආසාවක් ඇති වෙනවා. ඊළඟ දේ තමයි ඔයාලා මුලින්ම පොසිටිව් එනර්ජි එකක් හදාගන්න ඕනේ. ඒ කියන්නේ ඔයාලට මේක කරගන්න බෑ, මට නම් මේක කරගන්න බෑ, බුදු අම්මෝ මම මේක ස්කිප් කරලා ඊළඟ පාර කරනවා, මට මේක කරන්න බෑ, මම මේක අතෑරලා දානවා, මට තව ෂයි දෙකක්ම තියෙනවා, මට තව ෂයි එකක් තියෙනවා, දැන් මම මේක ස්කිප් කරොත් මට තව ෂයි 3ක්ම දිනනවා කියලා ඔයාලා මේක අතෑරලා දානවා කියලා හිතන්න එපා. මේක ඔයා කොහොම හරි මේ මැච් එක ගහනවා කියලා විතරක් ඔළුවට දාගන්න බෑ කියලා හිතන්න එපා. බෑ කියලා හිතුවොත් ඔයාට මේක කරගන්න අමාරුයි. ඒකින්ද ඔයා හැමතිස්සෙම ඔයා ශක්තිමත් වෙලා ඉන්න මේ දවස් ටිකේ අනිවාර්යයෙන්ම මම මේ ගේම් එක කොහොම හරි කවුරු මොනවා කතා කිව්වත් මම කොහොම හරි මේ ගේම් එක ගහනවා කියන තැන ඔයා ඉන්න. ඊළඟ දේ තමයි දැන් ඔයාලා පාඩම් කරගෙන යද්දි මේ දවස් ටිකේ ඔයා කවදාවත් මේවා පාඩම් කරලා නැති දේවල්, ඔයා කවදාවත් පාඩම් කරලා නැහැ, මට කවදාවත් මේ දේවල් අහුවෙලා නැහැ වගේ අන්න ඒ වගේ දේවල් ටික ඔයා පාඩම් කරලා ඒ ටික මතකෙන් එක්ක ප්‍රශ්නයක් හදලා ඒකට උත්තරයක් ලියන විදියට හරි ඔයාට කැමති විදියකට ඔයාට පහසු විදියකට ඔයා ෂෝට් නෝට් එකක් එකෙන් ගහගන්න. එතකොට අපිට අවසානයේ එක්සෑම් එකට දවසක් තියලා හරි අපිට ඒ ෂෝට් නෝට් එක බලාගත්තම අපේ ඔළුවට යනවා අපි මෙන්න මේ දේ පාඩම් කරා, මේක ලියන්න ඕනේ මේ විදිහට, මෙන්න මේ ෂෙඩියුල් එකට තමයි මේක ලියන්න ඕනේ කියලා ඔයාගේ ඔළුවට පොඩි හරි අදහසක් එනවා. ඇත්තටම දැන් අපි මේ දවස් ටිකේ පාඩම් කරන දේවල් ටික තමයි අපේ ඔළුවට යන්නේ. අපි අර කොච්චර කලින් පාඩම් කරත් අපි නැවත ඒවා ආයෙත් පාඩම් කරන්න ඕනේ. මේ දවස් ටිකේ පාඩම් කරන දේවල් ටික තමයි අපේ ඔළුවටම යන්නේ. ඒකින්ද මේ දවස් ටික බය වෙන්නේ නැතුව ඔයා අර්ථවත් විදියට මේ දවස් ටික ඔයාගේ වැඩ ටික කරගන්න. ඒ වගේම ඔයා පාඩම් කරනකොට අනිවාර්යයෙන්ම වතුර බෝතලයක් ළඟ තියාගන්න. ඔයාලට රිලැක්ස් වෙන්න ඔයාගේ වතුර බෝතලේ පාවිච්චි කරන්න පුළුවන්. ඒ කියන්නේ වතුර බෝතලයක් තියාගෙන අපි හැමතිස්සෙම වතුර බොන එක අපේ ඇඟටත් හොඳයි. ඒ වගේම අපේ මතක ශක්තිය යම් තාක් මට්ටමකට වැඩි කරගන්නත් ඒක ගොඩක් හොඳයි. ඒක තව දෙයක් කියන්න ඕනේ. දැන් මේ අන්තිම දවස් ටිකේ ඔයාලා පාස් පේපර්ස් අරගෙන බලන්න. එතකොට අපිට අනුමාන ප්‍රශ්න නිකම්ම හදාගන්න පුළුවන්. ගිය අවුරුද්දවල මම කියන්නේ අනුමාන ප්‍රශ්න හදාගෙන පාඩම් කරන එක හොඳ වැඩක් කියලා. ඒ වුණාට මම කියන්නේ අර මුකුත්ම දෙයක් දැන් මේ වෙලාවේ කරගන්න බැරුව ඉන්න ළමයි කොටසක් ඉන්නවනේ. එතකොට ඔයාලා පාස් පේපර්ස් අරන් බලන්න 2018 ඉඳන් මේ වෙනකම්ම ඇවිල්ලා තියෙන ප්‍රශ්න මොනවද කියලා. එතකොට ඔයාට ඒ රටාව ඔයාගේ ඔළුවට යනවා. එතකොට ඔයාට පොඩි හරි දල අදහසක් ගන්න පුළුවන් මේ අවුරුද්දේ මොන වගේ පාඩම් වලින් ප්‍රශ්න අහයිද කියලා. එතකොට ඔයාට ඒ දේවල් වලට වැඩි අවධානයක් යොමු කරලා පාඩම් කරන්න පුළුවන්. ඒ වගේම තමයි මම කලින් වීඩියෝ එකෙත් කතා කරා ඔයාලගේ ෆෝන් එක මේ දවස් ටිකට පොඩ්ඩක් ඈඩ් කරලා තියාගන්න. ඔයාලට අවශ්‍යම වෙලාවට විතරක් ඔයාගේ ෆෝන් එක ඔයාගේ අතට ගන්න. මේ දවස් ටිකේ ඔයාගේ ෆෝන් එක ඈඩ් කරලා තියාගන්න. ෆෝන් එක ළඟ තිබ්බොත් අපිට ඉතින් කියන්න ඕනේ නැහැ නේ, දන්නවනේ FB එකට යන්න හිතෙනවා, ඒකෙන් YouTube එකට යන්න හිතෙනවා, YouTube එකෙන් WhatsApp එකට යන්න හිතෙනවා. ඊට පස්සේ ඔහොම chat කර ඉද්දී දිගටම chat කර ඕක දිගටම යනවා. ඒකින්ද ඔයාලා ෆෝන් එක පුළුවන් තරම් අයින් කරලා තියාගන්න මේ දවස් ටිකේ. ඔයාලට එක්සෑම් එක ලියන කාලයක් තියෙනවනේ. ලියලා ඕන තරම් කාලෙ තියෙනවා ඔයාලට ෆෝන් එක ඔබන්න. ඒකින්ද ෆෝන් එක මේ දවස් 25ක් නෑ නේද? මේ දවස් 23 ඇතුළත මේ ෆෝන් එක අයින් කරලා ඔයාගේ වැඩ ටික කරගන්න. ඔයාගේ වැඩවලට විතරක් ફોකස් කරන්න මේ දවස් ටික. දැන් මම හැමදාම කියන්නේ ඔයාලට අනිවාර්යෙන් පුළුවන් එහෙම කවුරුත්
බෑ කියලා එහෙම බෑ කියලා කෙනෙක් නෑ මේ ලෝකේ. හැමෝටම පුළුවන් මේ කරන්න. ඒකින්ද ඔයාගේ උත්සාහය විතරයි ඕනේ වෙන්නේ, උත්සාහය සහ කැපවීම. ඒකින්ද ඔයා අනිවාර්යෙන්ම ඒ වැඩ ටික ඒ විදියට පිළිවෙලට කරගන්න. බය නැතුව මේ වැඩේ කරගන්න. මම මේ කියපු විදියට වැඩ කරන්න. ඔයාලට වරදින්නේ නැහැ. ඒ විදියට වැඩ ටික හොඳට කරගන්න. තවත් දවසක මේ වගේ වීඩියෝ එකක් අරගෙන එන්නම්. එතකන් ඔයාලා පරිස්සමට ඔයාලගේ වැඩ ටික හොඳට කරගන්න. බයි.